ආයිබෝවන් යාළුවනේ. අනුහස් YouTube නාලිකාවෙන් අද අපි ඔයාලට ගෙනාවේ අපිට නැතුවම බැරි කෑමක් වන පරිප්පු ගැන ඔබ දැනගත යුතුමක් කරුණු කීපයක්. පරිප්පු කියන්නේ අපේ රටේ ප්‍රධානම අතිරේක ආහාරයක්. පරිප්පු හොද්දක් නැති ගියක් නෑ වගේ කියමනක් පවා අපේ ජන සමාජයේ තියෙන්නේ ඒ නිසයි. නමුත් නිතරම පරිප්පු ආහාරයට ගැනීම ශරීරයට කොහොම බලපානවද කියන එක ගැන බොහෝ දෙනෙක්ට ප්‍රශ්න තියෙනවා. නිතරම පරිප්පු ආහාරයට ගැනීම ගුණදායකද අහිතකරද? පරිප්පු කියන්නේ ශාකමය ප්‍රෝටීන්, plant based ප්‍රෝටීන් බහුලව අඩංගු ඉතාමත් පෝෂදායී ආහාරයක්. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ට දිනපතා පරිප්පු ආහාරයට ගැනීමෙන් විශාල හානියක් වෙන්නේ නැහැ. නමුත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැ කියන රීතිය මෙතනටත් අදාළයි. අංක 1. පරිප්පු වල ඇති පෝෂණීය වටිනාකම. පරිප්පු වල ප්‍රෝටීන් වලට අමතරව තවත් වැදගත් පෝෂක කොටස් රැසක් අඩංගු වෙනවා. යකඩ, අයර්න්, රක්තහීනතාවය පාලනයට උදව් වේ. තන්තු, ෆයිබර්, මලබද්ධය වළක්වා ආහාර ජීර්ණය පහසු කරයි. ෆෝලේට්, සෛල වර්ධනයට සහ මොළයේ ක්‍රියාකාරීත්වයට වැදගත් වේ. පොටෑසියම්, හෘදයේ නිරෝගී භාවයට සහ රුධිර පීඩනය පාලනයට උදව් වේ. අංක 2. නිතර ආහාරයට ගැනීමේදී ඇතිවිය හැකි ගැටලු. දිනපතා හෝ අධික ලෙස පරිප්පු ආහාරයට ගැනීමේදී සමහරුන්ට ඇතිවිය හැකි අපහසුතා කිහිපයක් තිබෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු, gas and bloating. පරිප්පුවල අඩංගු ඇතම් කාබෝහයිඩ්‍රේට් වර්ග සහ තන්තු නිසා සමහරුන්ට බඩ පිපීම හෝ බඩේ ගෑස් ගතිය ඇතිවිය හැකියි. වකුගඩු රෝගීන්ට බලපෑම. පරිප්පුවල ඇති ඔක්සලේට් සහ අධික ප්‍රෝටීන් නිසා වකුගඩුවල ගල් තිබෙන හෝ වකුගඩු දුර්වල රෝගීන්ට මෙය යම් බලපෑමක් ඇති කළ හැකියි. සන්ධි රෝග, ගවුට්. යුරික් ඇසිඩ් මට්ටම ඉහළ යාම නිසා සන්ධි වේදනාව, ගවුට් ඇති රෝගීන්ට දිනපතා පරිප්පු ආහාරයට ගැනීම වෛද්‍ය උපදෙස් මත සිදු කළ යුතුයි. ඇන්ටි නියුට්‍රියන්ට්ස්. පරිප්පුවල ලෙක්ටින්ස් සහ ෆයිටික් ඇසිඩ් වැනි සංයෝග අඩංගුයි. මේවා මගින් අනෙකුත් පෝෂක කොටස්, යකඩ, කැල්සියම් ශරීරයට උරා ගැනීම යම් මට්ටමකට බාධා කළ හැකියි. අහිතකර බලපෑම් අවම කරගන්නේ කොහොමද? ඔබ දිනපතා පරිප්පු ආහාරයට ගන්නව නම් එහි ගුණය වැඩි කරගන්න මේ දේවල් අනුගමනය කරන්න පුරුවන්. පිසීමට පෙර විනාඩි 30ක් පමණ පරිප්පු පෙඟෙන්න තබා හුඬින් සේදීමෙන් ගෑස් ඇති කරන සංයෝග ඉවත් වේ. එකම වර්ගයේ පරිප්පු මයිසූර් පරිප්පු විතරක් කන්නේ නැතිව ගම්මිරිස් සහ උළුහාල් එකතු කිරීමෙන් කව්පි වගේ දේවල් මාරුවෙන් මාරුවට ආහාරයට ගන්න. ගෑස් ඇතිවීම පාලනය කරයි. පරිප්පු වල අඩංගු ප්‍රෝටීන් සම්පූර්ණ වෙන්න නම් එය බත් හෝ ධාන්‍ය වර්ගයක් සමග මිශ්‍ර කර ආහාරයට ගැනීම ඊටාම වැදගත්. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ට දිනපතා නිසි ලෙස පිසින ලද පරිප්පු ස්වල්පයක් ආහාරයට ගැනීමෙන් අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ. එය ඊටා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. නමුත් ඔබට වකුගඩු රෝග හෝ අධික ලෙස බඩ පිපීමේ රෝගී තත්ත්වයන් පවතිනම් ප්‍රමාණය පාලනය කිරීම හෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි. ඔබ විශේෂිත රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබන අයෙක් නම් ඔබගේ ආහාර රටාව වෙනස් කිරීමට පෙර පෝෂණ වේදිකයෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් විමසීමට කාරුණික වන්න. ඉතින් යාළුවනේ, තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපේ YouTube නාලිකාව subscribe කරලා like එකකුත් දාන්න. comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.